හරි නේද? එතකොට මේ පළවෙනි පේපර් එක ඩිස්කස් කරන්න යන්නේ. පොත් 6ක මිල 180ක් නම් පොත් දෙකක මිල අහනවා. එතකොට 6ක මිල 180යි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ එකක මිල හොයාගන්න පුළුවන් අපිට 180 6න් බෙදලා එකක මිල එනවා 30ක් කියලා. නම් පොත් දෙකක මිල 30ව දෙකක් රුපියල් 60යි කියලා ගන්න පුළුවන්. හරිනේ. ඒක සරල ගාණක්. ඊට පස්සේ අහනවා මූල 20 කුමන පූර්ණ සංඛ්‍යා දෙක අතර පිහිටනවද කියලා. මූල 20. ඒතර අපි දන්නවා මේ මූල 25 අගය නම් 25 හරියටම පූර්ණ සංඛ්‍යාවක් විදිහට අපි 5යි කියලා දන්නවා. මූල 16ත් පූර්ණ සංඛ්‍යාවක් විදිහටම හරියටම 4යි කියලා දන්නවා. ඒ කියන්නේ දැන් අපි 16 දන්න 17 වගේව දන්නේ නැහනේ. 9 දන්නවා 9 මූල 9 3යි කියලා දන්නවා. එතකොට ඊට පස්සේ මූල 4 2යි කියලා දන්නවා. අන්න ඒ විදිහට මූල 36 6යි කියලා දන්නවා. ඔන්න ඔය ටික තමයි දන්නේ. අපි දන්නවා එතකොට මූල 20 තියෙන්නේ මූල 16යි මූල 25යි අතර. දැන් මේවා ටික එන්නේ නැහැ. මූල 16යි මූල 25යි අතරනේ. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යා දෙකක් විදියට 4 සහ 5 අතර තමයි තියෙන්නේ. මෙහෙම ලිව්වනම් හරි 4 සහ 5 කියලා ලිව්වත් හරි 4,5 කියලා දැම්මත් හරි. හරි. ඊට පස්සේ කියනවා 2x ඍණ 2 විශාලයි 4 කියන අසමානතාවය විසඳන්න කියලා. 2x ඍණ 2 විශාලයි 4. ඍණ 2 මේ පැත්තට ගියාම ධන දෙකක් වෙනවා. එතකොට 6ට වඩා 2x විශාලයි කියලා ඉන්නේ දෙපැත්තම දෙකෙන් බෙදුවාම 3ට වඩා x විශාලයි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ABC ත්‍රිකෝණයේ AB සමානයි AC කියලා කියනවා. ABට AC සමානයි කියලා කියනවා. x වල අගයක් අහනවා. හරිද? AB සහ AC සමානයි නම් මෙන්න මේ පාත් දෙක සමානයි අපි දන්නවා. ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. ඒ කියන්නේ මේ පාදයේ ඉස්සරහා ඉන්න කෝණය x නම් අපි දන්නවා එහෙනම් මේ පාදයේ ඉස්සරහා ඉන්න කෝණෙත් x වෙන්න ඕනේ. මොකද පාද සමාන නම් ත්‍රිකෝණය ඊට සම්මුඛ කෝණ සමානයි. එහෙනම් අපිට මේකට දාන්න පුළුවන් x ධන 50 සමානයි. අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි. එහෙනම් x ධන x 2x කියලා ගන්න පුළුවන්. 180යි. මේක සරල ගණන් ටිකක් මෙතන යන්නේ. 180න් 50ක් අඩු වුණාම එනවා 130යි කියලා. දෙපැත්තම දෙකෙන් බෙදුවම x සමානයි අංශක 65යි කියලා ගන්න පුළුවන්. කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප කොටසේ දිග. ඡාප කොටසේ දිග කිව්වම පටලව ගන්න එපා. මේ රූපේ පරිමිතිය නෙමෙයි අහන්නේ. ඡාප කොටසේ දිග කියලා කියන්නේ ගොඩක් අය පරිමිතිය හොයලා දාලා තිබ්බා. මෙන්න මේ දිග. හරිද? මේ රතු පාටි මම පාට කරේ එන්නේ දිග. ඒතර අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප කොටසේ දිග හොයන්න පාවිච්චි කරන සූත්‍රය අපි 2πr 360න් θ නේද? 2 5 කියලා කියන්නේ 7න් 22යි r කියලා කියන්නේ 28යි කියලා දීලා තියෙනවා. 360න් අංශක 45ක්. එතකොට මෙතන 7ට මෙතන 28ට 4යි කියලා කපලා යනවා. 45ට 45 එකයි බලන්න 90 180 නම් 360 දෙකයි. ඒතර 90 4යි 45 8යි. 90 90 180 270 360 90 4ක් තියෙනවා. 90ක් ඇතුලේ 45 දෙකක් තියෙනවනේ. ඒතර දෙකේව අර ගාන අර මේ 4ක් ඒතර 8ක් එනවා. එතකොට මෙතන මේ කැපිච්ච මේ 4යි මෙතන 8ට 2යි කියලා ආයෙ කපත හැකියි. මේ දෙකට මේ දෙක ආයෙ කපන්න පුළුවන්. 22 විතරයි එන්නේ නේද? 22යි සෙන්ටිමීටර කියලා තමයි එන්නේ. 3 4 8 කියන සංඛ්‍යාව කුඩා පොදු ගුණාකාරයක්. මේ කුඩා පොදු ගුණාකාරයක් වුවාම
දෙකෙන් බෙදන්න පුළුවන් නම් අපි ප්‍රථම සංඛ්‍යාව වලින් බෙදනවා. ප්‍රථම සංඛ්‍යාව මතක නැත්නම් ප්‍රථම සංඛ්‍යා කියලා කියන්නේ ප්‍රථම සංඛ්‍යා කියලා කියන්නේ එකෙන් සහ එම සංඛ්‍යාවෙන් පමණක් බෙදෙන සංඛ්‍යා. ඒතර එක ප්‍රථම සංඛ්‍යාවක් නෙමෙයි. ප්‍රථම සංඛ්‍යා 2 3 5 7 9 එනවද? 9 එන්නේ නැහැ. 11 අන්න ඒ වගේ යන්නේ. අපිට 11 වගේ ගණන් කියම 2 3 5 7 කියලා දැනගෙන ඉන්න ඕනේ. 11 වෙනවා වගේ. හරි. දෙකෙන් බෙදෙනවා 3 නම් බෙදෙන්නේ 4 දෙකෙන් බෙදෙනවා 2යි කියලා 5 බෙදෙන්නේ නැහැ. ආයි 3 බෙදෙනවා 1යි ඉන්න 3 4 8නේ. දෙකෙන් බෙදෙනවා 3 බෙදෙන්නේ නැහැ. මේක 2යි කියලා බෙදෙනවා මෙතන 4යි කියලා බෙදෙනවා. මෙතන ආයෙ දෙකෙන් බෙදෙනවා 3යි බෙදෙන්න නැත්නම් එහෙම දාන්න 1යි 4 දෙකෙන් බෙදුවම 2යි. ආයෙ දෙකෙන් බෙදෙනවා. 2ට 2 1යි 1යි 3 තියෙනවා. ඉතින් මේක ටිකක් උඩට ගමු. let's print at the let's print හරි ඔහොම තියලා ගමුකෝ. 3ෙන් බෙදුවාම 1යි 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 කියලා එන්නේ. එතකොට අපිට ඒවයි ගුණිතයක් විතරයි කුඩා පොදු ගුණාකාරය හොයන්න පුළුවන්. අතට අපි දන්නවා උපෝගෝ කියලා කියන්නේ කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම 3 මෙන්න මෙතන මේ හැදිච්ච සංඛ්‍යා ටික ගුණ කරන්න. දෙවරක් දෙක 4යි හතරක් දෙක 8යි අටවරක් තුන 12යි. දෙක දෙක 4යි හතරක් දෙක 8යි අටවරක් තුන 24යි. හරි. 24යි කියලා එනවා. දී ඇති වෙන් රූප සටහනේ A' ඡේදන B ප්‍රදේශ අඳුර ගන්න. දැන් මෙහිම ගානක් ආව ගාම අපි කරන්නේ A' ඡේදන B නේ. හරි. මේක ලියා ගන්නවා කවුරු ලියා ගන්න මම කරනවා. මේකේ ඉස්සෙල්ලා අපි හොයාගමු A' කියලා කියන්නේ A හැර ඉතුරු සියල්ල. ඔන්න. A' හොයාගත්තා. දැන් හොයාගමු අපි අලු පාටි කහ පාටි වගේම B. හරි දැන් මම මේ රෝස පාටින් පාට කරපු එක සහ කහ පාටින් පාට කරපු දෙකම ඔයා කැන්සලින් කරන්න විභාගෙට මේ වගේ ගානක් ආවොත් ඊට පස්සේ ඡේදනය කියලා කියන්නේ කොටු ඇදිච්ච ටික. දෙවිදිහට පාට වෙච්ච ටික. මෙහෙමනේ ගන්න තියෙන්නේ. මම වෙනම එකක් අදිනවා දැන් අර මට මකන්න බැරි නිසා. ඔයා කැන්සලින් කරන හින්දා ඔයාලට මකන්න පුළුවන්. ඒතර දෙවිදිහට පාට උනේ අපි දන්නවා. මේ මෙන්න මේ ටික. ඒතර A' ඡේදන B කියලා කියන්නේ ඔන්න මේක තමයි උත්තරේ. 8 වෙනි ගාන සුළු කරන්න කියලා තියෙනවා. 8 වෙනි ගාන සුළු කරන්න කියලා තියෙනවා. මේ අපි දන්නවා පාද සමානයි මේ මෙතනත් මෙතනත් පාද සමාන නම් පාද සමාන දර්ශක ගුණ වෙද්දි දර්ශක වල මොන වෙනවද? දර්ශක එකතු වෙනවනේ. එතන 4යි 7යි අපිට මෙහෙම ගන්න පුළුවන්. 4 ධන 7 ධන ඍණ 3. ඒ ටික එකතු වෙනවා. බෙදීම ඒවල 6. අපි දන්න 4යි 7යි 11යි 11යි ඉතින් ධනයි ඍණයි මෙතන ඍණ වෙනවනේ මේ ලකුණු දෙකම වෙනකොට දැන් අපිට මෙතන මෙන්න මේ ලකුණු දෙකම වෙනකොට මෙන්න මේ ලකුණු දෙකම වෙනකොට අපිට ඍණ ලකුණක් පාවිච්චි කරන්න පුළුවන්. ධනයි ඍණයි මොකද ඍණ වෙන නිසා. හරි ඒක පැහැදිලි නේද? ඉන්න මම අතන ඉන්න ඒත් කාස්සේ දැම්මු හින්දා මේක පැටලෙනවා. මෙන්න මෙහෙම ඍණනේ එකේ තියෙන්නේ. ධනයි ඍණයි මෙතන අපි මේ ලකුණු දෙකම වෙනකොට මේ ඍණ කියලා හදන්න පුළුවන්. ඒතර ඍණ තුන එන්නේ. මේ දෙකම මේ ටික නැතුව විතර ධනනේ තිබ්බේ. එතකොට ධන 4යි ධන 7යි 11යි 11න් තුනක් අඩු වුණාම 8යි. හරිද? මෙතන 6 තිබ්බා. එතකොට මෙහෙම එන්නේ. ඒ වල 8 එනවා, ඒ වල 6 එනවා. දැන් මට කියන්න.
අ, පාද සමාන මේ පාද සමාන දර්ශක බෙදෙද්දී දර්ශක වලට මොන වෙනවද? දර්ශක අඩු වෙනවා. 8න් 6ක් අඩු වුණාම 2යි. හරි. ඊට පස්සේ අපි 9 වෙනි ගානට යන් වරහන් ඉවත් කළ සුළු කරන්න කියලා කියන අපි එක්කෙනෙක් අල්ල ගන්නවා. මෙන්න මෙයා අල්ලගෙන මෙයාත් ගුණ කරනවා. එකෙන් මෙයාත් ගුණ කරනවා. 3x කින් x ගුණ වුණාම 3x වල වර්ගයක් එනවා. 3x කින් ධන 3 ගුණ වුණාම 9x වෙනවා. මෙයාගෙන් මෙයා ගුණ වුණාම ඍණ 1x වෙනවා. මෙයාගෙන් ආයේ මෙයා ගුණ වුණාම ඍණ 1 වරක් ධන 3 ඍණ 3ක් වෙනවා. ඍණයි ධනයි ගුණ වුණාම ඍණ වෙනවා. ඒ ලකුණ බලන්න ඕනේ. ඒ 3x වල වර්ගය 9x කින් x එකක් අඩු වුණාම 8x කියලා එනවා. ඍණ 3. ඔම එන්නේ. දිය තොරතුරු අනුව ABCD සමාන්තර ආශ්‍රයයක් වීමට සපුරාල යුතු එක් අවශ්‍යතාවක් ලියන්න කියලා කියනවා. අපි දන්නවා සමාන්තර ආශ්‍රයයක් වීමට නම් සපුරන්න ඕන අවශ්‍යතා හතරක් තියෙනවා. මම හතරම මතක් කරනවා. එක්ක සම්මුඛ දැන් මේව ලියා ගන්න කොහේ හරි හරිද? ඒ ඩිස්කෂන් කරන මොකක් හරි කොලයක ලියා ගන්න. සම්මුඛ පාද සමාන වෙන්න. සමාන විය යුතුයි. සම්මුඛ පාද සමාන වුණොත් ආට කියන්න පුළුවන් වුණොත් මම මෙතනම දීලා පෙන්නන්නම්. AB සමානයි AB සමානයි DC සහ DC AD සමානයි BC කියලා මේ දෙකම ඔයාලට එකපාර කියා ගන්න පුළුවන් වුණොත් එහෙම ඔප්පු කරගන්න පුළුවන් වුණොත් සමාන්තර ආශ්‍රයයක් ඊට පස්සේ අපි ලියන්න ABCD යන සමාන්තර ආශ්‍රයයක් ලියන්න පුළුවන්. එක පළවෙනි එක. දෙවෙනි එක ඔයාලට එහෙම පුළුවන් ආයෙත් දෙවෙනි එක සම්මුඛ කෝණ සමාන වුණොත් සම්මුඛ කෝණ සමාන වේ නම් සමාන්තර ආශ්‍රයයකින්. ඒක සම්මුඛ කෝණ සමාන විය යුතුයි කියලා ගන්න පුළුවන්. විය යුතුයි. සම්මුඛ කෝණ සමානයි කියලා පෙන්න ගත්තොත් ඒ කියන්නේ මෙන්න මේ කෝණයට මේ කෝණය සමානයි. අපි ලියන්න පුළුවන් නේ DAB සමානයි. මම කොහොම ලියන්නේ? DAB සමානයි DCB කෝණය. සහ මේ කෝණයට මේ කෝණය සමානයි කියලා ඔප්පු කරගත්තොත් ඒත් ඔයාලට සමාන්තර ආශ්‍රයයක් කියලා මේක ඔප්පු කරන්න පුළුවන්. අංක 3 ඔයාලට පෙන්න ගන්න පුළුවන් වුණොත් මේකේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා කියලා. දැන් මේ ඔක්කොම මතක තියාගන්න මේ වෙලාවේ හරි. මෙහෙම ඇන්දොත් එක විකර්ණයක් මෙහෙම තව විකර්ණයක් හදිනවා. ඔයාලට පෙන්න ගන්න පුළුවන් වෙනවා. මෙයාට මෙයා සමානයි මෙයාට මෙයා සමානයි කියලා. ඔය ගත්තොත් OA සමානයි OC සහ OD සමානයි OB කියන. මෙයාට මෙන්න මෙයාට මෙයා සමානයි මෙයාට මෙයා සමානයි කියලා පෙන්න ගන්න පුළුවන්. ඒත් සමාන්තර ආශ්‍රයයක් ලොකු ගන්න. ඔන්න සම්මුඛ පාද සමානයි. සම්මුඛ කෝණ සමානයි. විකර්ණ කෙනෙක් සමච්ඡේදනය වෙනවා. ඔය ටිකම ඔප්පු කරගත්තු සමාන්තර ආශ්‍රයයක් කියලා පෙන්න ගන්න පුළුවන්. ඊට අමතරව තවත් එකක් තියෙනවා. ඒක තමයි අපිට මේ වෙලාවේ පාවිච්චි වෙන්නේ. පාද යුගලක් කිසියම් පාද යුගලක් සමානයි හා සමාන්තරයි කියලා දෙකම පෙන්න ගන්න පුළුවන් වුණා. සමාන හා සමාන්තරයි කියන දෙකම පෙන්න ගන්න පුළුවන් වුණොත් ඔයාලට ඒක සමාන්තර ආශ්‍රයයක් කියලා කියන්න පුළුවන්. දැන් AB සමාන්තරයි මේ AB සමාන්තරයි DC කියලා මේක දීලා තියෙනවනේ. මේක දීලා තියෙනවා. අපිට අනිත් අවශ්‍යතාව කියලා ගන්න වෙන්නේ මේ දෙන සමානයි කියන එක. AB සමානයි DC. ඒ ABට DC සමාන්තරයි. ABටම DC සමානයි කියන දෙකම එකපාර පෙන්න ගන්න පුළුවන් උනත් අපිට ඒක සමාන්තර ආශ්‍රයයක් කියලා කියන්න පුළුවන්. හරිද? ඒතර අපිට මේ අවස්ථාව කියලා ගන්න වෙන්නේ මේක. ඊට 8 11 වෙනි ගාන මිනිස් දින ගැටලුව. මිනිසුන් 8 දෙනෙකුට විසින් දින 3ක් සිදු කර අවසන් කළ කාර්යයක් දින 2කදී නිම කිරීමට මිනිසුන් කී දෙනෙක් කාර්ය යොදවන්න ඕන කියලා අහනවා. හරි ලේසි. මිනිස් දින ගණන් හොයනකොට මිනිස් දින ගාන මිදි කියලා කියන්නේ මිනිස්සු ගානයි දින ගානයි වැඩි කරන්න එච්චරයි. මිනිස්සු 8 දෙනෙක් දින 3ක් නේද? 3. මිනිස්සු 8 දෙනෙක් දින 3ක් වැඩ කරොත් වැඩ ඉවර වෙනවා 8 වත් 24. අවසන් කරන කාර්යය දින 2කදී නිම කරනවා. අතර මිනිස් දින 24යි කියලා එනවා. දින 2කදී නිම කරනකොට මිනිස්සු කී දෙනෙක් ඕනද කියලා අහනවා. අපි දන්නවා එහෙනම් මිදි 24 සමාන වෙනවා අර විදියමයි. මිනිස්සු ගාන අපි මිනිස්සු කී දෙනෙක් ඕනද මිනිස්සු ගාන දන්න දෙන නිසා x කියලා ගන්නවා. දින ගාන 2. මිනිස්සු ගාන ගුණ කිරීම දින ගාන මිනිස්සු ගාන ගුණ කිරීම දින ගාන. ඒක තමයි සූත්‍රය. ඒතර x ගුණ කිරීම 2 කියලා කියන්නේ x තනි කරගන්න අපිට දෙපැත්තම දෙකෙන් බෙදන්න පුළුවන්. ඒතර 24 දෙකෙන් බෙදුවාම මිනිස්සු ගාන නිකම් වෙනවා කීයද? මිනිස්සු 8 දෙනෙක් ඕන දින 2කදී ඉවර කරගන්න නම්.
මිනිසුන් 8යි කියලා ලියවනම් හරි. x වල අගයන් අහනවා. අ, අපි දන්නවා මේකට පාවිච්චි කරන්න පුළුවන් ලේසිම එක ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අභ්‍යන්තර සමග කෝණ දෙක එකතුවට සමානයි. මේ 120 හැදිලා තියෙනවා මේ 70 දන x එකතු වෙලා 120යි. එතකොට මේ x ලාගේ හොයන්න පුළුවන් 120න් 70 අඩු කරලා එතකොට අංශක 50යි කියලා එනවා x. ඔයාට මේ ප්‍රමේය මතක නැති වුණොත් විභාගෙදී නෑ මේ මතක තියෙන්න ඕන අනිවාර්යෙන්. ඒ කියන්නේ වෙන කරන්නම් දෙයක් නැති වුණොත් මෙයා 120 නම් මෙයා අංශක 60යි කියලා ගන්න පුළුවන්. එයා 60 නම් ඔයාට 60 ධන x ධන 70 180ට සමාන කරලත් මේක අන හදන්න පුළුවන්. 70 160 130ක් වෙනවා. x 180යි 130 මේ පැත්තට ආවම ඍණ 130ක් වෙනවා. ඒතර අංශක 50යි කියලා ඉන්නේ x ලාගේ. මේ විදිහට හදන්න පුළුවන්. ඊට පස්සේ 13 වෙනි එකේ සාධක හොයන්න කියලා තියෙනවා. සාධක හොයන්න. අපි සාධක හොයනකොට මොකද කරන්නේ? සාධක හොයනකොට මුලින්ම කරන්නේ මෙන්න මේ දෙන්න ගුණ කරලා එක්කෙනෙක් ගන්න. හරිද? මේ දෙන්න ගුණ කරලා එක්කෙනෙක් ගන්න. ඒතර ඍණ 18යි x වල වර්ගය කියලා එනවා. ඍණ 18යි x වල වර්ගය කියලා එනවා. එයා හැදෙන විදිහට මෙයා දෙකට කඩනවා. ඍණ 18යි x වල වර්ගය කියලා එනවා. එයා හැදෙන විදිහට අරය දෙකට කඩනවා. හරිද? කොහොමද 18 හැදෙන විදිහට 3x දෙකට කඩන්නේ? හරි දැන් 18 ගුණ කරලා එන විදිහ හිතන්න. 18 එනවා නම් වරක් දෙකකින් එනවා. නම් වරක් දෙකකින් ආවොත් දැන් 9යි 2 නම් වරක් දෙකකින් එනවනේ 18 නේද? ගුණ කරලා එන විදිහ හිතන්න. 9යි 2යි ගුණ කරොත් 18. 9යි 2 එකතු කරොත් 11යි එන්නේ 3. 9න් 2ක් අඩු කරොත් 7යි. ඒ ඉන්නෙත් නැහැ. එන නම් වරක් දෙකකින් ගන්න බෑ. 6 වරක් 3න් ගන්න පුළුවන්. 6 වරක් 3න් ගන්න 6යි 3 එකතු කරොත් නම් 9යි එන්නේ නැහැ. 6න් 3ක් අඩු කරොත් 3 එනවා. එන ලොකු එක්කෙනාගේ ලකුණ දාන මෙයා ඍණ කියලා දානවා. x අපි කරේ මේ දෙන්න දෙපැත්ත දෙන්න ගුණ කරලා එක්කෙනෙක් හදාගත්තා. මැද එක්කෙනා දෙකට කඩනවා. ඒ කඩපු දෙන්න ගුණ කරාම අර අපි ඍණ 18 x වල වර්ගය හැදෙන විදියට. දැන් මේ ධන 3 x වෙනුවට ලියන්න පුළුවන් මම මෙතන ලියන්න. x වල වර්ගය ධන 6ix ඍණ 3ix ඍණ 18. මේ දෙන්නගෙන් x එළියට ගමු. x ධන 6 කියලා එනවා. ඔව් x ධන 6 කියලා එනවා. මේ දෙන්නගේ ඍණ 3 එළියට ගමු. x මෙතන මතක තියාගන්න ඍණ 3 එළියට ගන්නවා කියන්නේ ඍණ 3ෙන් බෙදනවා කියන එක. හරිද? මෙයාත් ඍණ 3ෙන් බෙදනවා මෙයාත් ඍණ 3ෙන් බෙදනවා කියන ඍණ 3 එළියට ගත්තම ධන x ඉතුරු වෙනවා. ඍණ 18 ඍණ 3ෙන් බෙදනවා. ඔතන පටලවා ගන්න. ඍණ 9 බෙදුනම ගුණ කරන කතාවමයි. ධන වෙනවා. 18 3ෙන් බෙදුවම 6යි. දැන් බලන්නකෝ මේ x ධන 6 x ධන 6 එකම જાතියක් කෙනෙක් හැදිලානේ. දැන් ප්‍රශ්නයක් නැහැනේ. එහෙනම් x ඍණ 3 කියන එක වෙනම ගන්නවා. අර හැදිච්ච එක්කෙනා x ධන 6 කියන එක වෙනම ගන්නවා. ඔච්චරයි. අපි 14 වෙනි ගානටත් යමු. පහත් දී ඇති පාසලක සිසුන් AB CD ලෙස කාණ්ඩ 4කට වෙන් කර ඇති ආකාරයයි ඒ කාණ්ඩයෙන් ළමුන් 450ක් නිරූපණය වේ නම් D මගේ නිරූපණය ළමයි සංඛ්‍යාව කියලා හිතනවා. මේක සරලව ගන්න පුළුවන්. අපි අංශක ගානෙන් හිතමුකෝ. මේ අංශක 90යි කියලා මෙතන දීලා තියෙනවනේ මේ. එන කොටුවක් දාලා තියෙනවා. අංශක 90යි. ඒ කාණ්ඩේ ළමු 450කට කියලා. ඒ කියන්නේ අංශක 90කින්. ඔන්න බලන්න මම නිකන් ඉතා සරලව ගන්නවා හරිද? අංශක 90කින් ඉතලා දාන අංශක 90කින් 450ක් ළමයි. හරිද? ඉතින් අපිට අංශක 10කින් හොයාගන්න පුළුවන් නේද මේ දෙකම 9ෙන් බෙදලා. අංශක 10කින් ළමයි කීයක් පෙන්නනවද කියලා. අංශක 90කින් 450ක් පෙන්නන අංශක 10කින් පෙන්නන 9ෙන් බෙදුවම එනවා 9 වරක්. අහන්නේ. ළමයි 50ක් පෙන්නන මෙතන අංශක නෙමෙයි ළමයි. ළමයි 50ක් අංශක 10කින් ළමයි 50ක් පෙන්නනවා. දැන් අහන D මගින් D කියන්නේ 110නේ. ඉතින් 10කින් 50ක් පෙන්නනවා 110ක් කියලා කියන්නේ 10 11ක්. 50 11ක් කියන්නේ. තේරුණාද? 10කින් 50ක් පෙන්නනවා නම් 110කින් කීයක් පෙන්නනවද? 10කින් 50ක් පෙන්නනවා නම් 110කින් ඒ කියන්නේ 11 පාරක් ඒක 10 වගේ 11ක් පෙන්නනවා 50 11ක් 550ක් පෙන්වන්න ඕනේ ළමයි. අංශක
හරි. ළමයි 550යි. ළමයි 550යි කියලා එන්නේ. 15 වෙනි කාණ්ඩයන් 2y ධන 3x 2y සමානයි 3x ධන 8 දැක්ක සරල රේඛා අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩයක්. අපි අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය ගන්නේ y සමානයි mx ධන c වලින්. y සමාන mx ධන c වලින්. මෙතන x ඉස්සරහා ඉන්න එක්කෙනාට අපි කියනවා අනුක්‍රමණය කියලා. මේක තමයි මේ පාඩමට මතක තියාගන්න තියෙන මේ සරල රේඛාවල සමීකරණය. මෙහෙම මොකක් හරි රේඛාවක් හැදෙනවා නම් මේ y සමාන mx ධන c එකෙන් එන්නේ. එතකොට මේ c ට කියන අපි අන්තක්ඛණ්ඩය කියලා. හැබැයි එහෙම අන්තක්ඛණ්ඩේ නිකම් බලලා දාන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ y ඉස්සරහා ඉන්න සංඛ්‍යාව එක වුණොත් විතරයි. ඒක කියන්නේ දාන්න ඕනේ නෑනේ. වෙන මොකක් හරි සංඛ්‍යාවක් තිබ්බොත් එහෙම ටක් ගාලා x ඉස්සරහා ඉන්න සංඛ්‍යාව අනුක්‍රමණය කියලා දාන්න බෑ. y ඉස්සරහා ඉන්න සංඛ්‍යාව එක වෙන්න ඕනේ. එක වුණොත් විතරයි අපිට මේ කතාව ගන්න පුළුවන්. දැන් අර අපිට තියෙන සමීකරණ වෙනස් කරලා දීලා තියෙන මේ අපිට මේ හැම එක්කෙනාම දෙකෙන් බෙදුවොත් y සමානයි 3 බෙදීම 3 බෙදීම 2 3 බෙදීම 2 කියලා ලියන්න පුළුවන්. 3 බෙදීම 2යි x ධන 8 බෙදීම 2 4යි කියලා ගන්න පුළුවන්. දැන් අපිට අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය බලලා දාගන්න ප්ලේයර් දෙකෙන් බෙදුවේ y ඉස්සරහ එක ඉන්න ඕනේ හින්දා. දැන් මෙන්න මෙයා තමයි අනුක්‍රමණය. මෙයා අන්තක්ඛණ්ඩය. එතකොට මේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය හොයන්නේ කියලා තියෙන අපි ලියමු මෙහෙන්. මම මෙතන ලියනවා අනුක්‍රමණය සමානයි කීයද 3 බෙදීම 2යි. ඒ කියන්නේ ඕන 1.5 කියලා ලියන්න පුළුවන්. නැත්නම් 3 බෙදීම 2යි කියලා ලිව්වත් වැරදි නෑ. අන්තක්ඛණ්ඩය 4යි. ධන 4යි. ඔන්න ඕක තමයි උත්තරේ. මෙම ත්‍රිකෝණ දෙක අංග සම වන අවස්ථාව ලියා දක්වන. අවස්ථාව විතරයි අහන්නේ අංග සම කරලා පෙන්නන්න ඕනේ නෑ. මොකක්ද අවස්ථාව? හරණප අවස්ථාව ගන්න බෑනේ. හරණප අවස්ථාව දෙන කර්ණය දීලා තිබ්බට කෝණයක් දීලා නැහැ. කෝණයක් තියෙනවා. පාදයක් තියෙනවා. පාප අවස්ථාවෙන් ගන්න බෑ. පාද ඒ කෝණයයි පාදයයි කියන එකක් ගන්න බෑ. අපි තව කෝකෝප අවස්ථාවෙන් ගන්න පුළුවන් නේ. කෝකෝප අවස්ථාව අපි කියනවා කෝණයට දැන් පාකෝප අවස්ථාවේනේ පාද දෙක අතර කෝණය වෙන්න ඕනේ. පාද දෙක අතර කෝණය විය යුතුමයි. අංග සම කරන්න. හැබැයි කෝකෝප අවස්ථාවේ එක කෝණය කෝකෝපා කියන එක පාදයක් තියෙන්නේ. ඒ පාදය මෙයාගේ අංශක 90 ඉස්සරහා ඉන්නවනම් මෙයාගේ අංශක 90 ඉස්සරහා ඉන්නවනේ මතකද? එක පාදයෙන් දෙන කෝකෝප අවස්ථාව. කෝණ දෙකුයි පාද දෙකුයි අවස්ථාවේ අපි අංග සම කරනවා නම් අපි අංග සම කරන පාදය කෝණේ ඉස්සරහා ඉන්න ඕනේ. හැබැයි පාකෝප අවස්ථාවේ අංග සම කරනවා නම් පාකෝප අවස්ථාවේ අංග සම කරනවා නම් මේ පාද දෙක සමාන නම් එයා අතර ඉන්න ඕන කෝණය. අතර ඉන්න ඕන. 90ම වෙන්න ඕනේ මොකක් හරි අතර වෙන්න ඕනේ. දැන් මේ ත්‍රිකෝණේ අංග සම කරනවා කියලා අතර ඉන්න ඕනේ. හරිද? වෙන ක්‍රමයකට බෑ. මේ දැන් මෙහෙම දීලා තිබ්බොත් බෑ. හරි. දැන් මේ අවස්ථාවේ ඔව් පාද දෙකක් තියෙනවා. හරි. කෝණේ මේ කෝණේ දීලා තියෙනවා. එහෙම බෑ. එහෙම බෑ. අනිවාර්යෙන් පාද දෙක අතර ඉන්න ඕනේ. හැබැයි මේක පාකෝපා අවස්ථාවට එක කෝණයක් තියෙනවා. කෝකෝපා එක පාදයක් තියෙනලාට කෝකෝපා අවස්ථාවට කතාව වෙනස්. එතකොට මේ අංශ කණු ඉස්සරහා පාදෙන මේ අංශ කණු ඉස්සරහා පාදේ කියලා කියනවා. ඒතර අපිට මේක අංග සම කරන්න පුළුවන් අවස්ථාව කෝ කෝපා අවස්ථාව කෝකෝපා අවස්ථාව 361 19 නම් 3249 අගේ අහන එක් කොපත දාන්න 3249 361ත් එක්ක මොකක් හරි කරලා පටලවා ගන්න. විදිය වෙනස් ගන්නක් සාමාන්‍ය මේ જાති ගණන් නෙමෙයි හැදුවේ. කොහොමද ඒක හදන්නේ?
360 මට 60 කියව මට හිතෙනවා 9ක් තියෙනවා කියලා එහෙම පේන මොකද 360 කියව 10ක් 3610ක් නේ 3610ට වඩා අඩුයිනේ 3249 කියන්නේ මට හිතෙන්නේ 9ක් තියෙනවා එක්වරක් 9 9යි 6වරක් 9 9වරක් 45යි 54න් 4 දානවා 5ක් ඉතුරුයි 3වරක් 9 27යි 5යි 32යි හරිනේ 9ක් තියෙනවා ඒ කියන්නේ 360 කියව 9ක් නේද 360 කියව 9ක් නේද මේ 3249 කියලා 361 ගුණ කිරීම 9ක් නේ 360 ගුණ කිරීම 9ම තමයි 3249 පිළිම ලියන්න පුළුවන්. ඒතර දැන් මේ දෙන්න ගුණ කිරීමන්නේ මේ මෙතන තියෙන්නේ. මෙතන ගුණ කිරීමක් නේ තියෙන්නේ. මෙතන. ඒ හින්දා අපිට වෙන වෙනම වර්ගමූලය දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. 360ක වර්ගමූලය ගුණ කිරීම 9 වර්ගමූලය කියන. මම පල්ලෙහාට දාන්න ඊට නිසා 360ක වර්ගමූලය අපි දීලා තියෙනවා. 19යි. 9 වර්ගමූලය අපි දානවා 3යි කියන. 19 වරක් 3 කීයද? 20 3 නම් 60යි 19 3 කිව්ව 57යි. 57යි තමයි උත්තරේ. 18 වෙනි එක. සංඛ්‍යා අනුක්‍රමණයක පොදු පදය t සමානයි 3කින් ඍණ 2 මගින් නිරූපණය කරනු ලබයි නම් මෙම අනුක්‍රමණය මුල්පත් තුන ලියා දක්වන්න. ලේසියිනේ. n වෙනුවට එක දැම්මම එනවා පළවෙනි පදේ. t1 3 වරක් 1 ඍණ 2. 3 වරක් 2 3 වරක් 3යි 3යින් ගන්නවා 1යි. එහෙනම් t1 කියන්නේ ඔන්න පළවෙනි පදේ 1යි. මෙතන ලියන n සමානයි 2 දැම්මොත් එනවා ඊළඟ පදේ මම මෙහෙ ලියන්නම්. ඒ නිසා n සමානයි 2 දැම්මොත් එනවා ඊළඟ පදේ. t2 3 වරක් 2 ඍණ 2 3 වරක් 2 6යි 6ෙන් 2 ගන්නාම 4යි. ඔන්න දෙවෙනි පදේ වෙන පාටකින් හදමු n සමානයි 3 දැම්මම වෙනවා ඊළඟ එක. ඒ කියන්නේ t3 සමානයි 3 වරක් 3 9යි 9ෙන් 2 කරනම 7යි. අපි දන්නවා 1 4 7 කියලා තමයි යන්නේ. අපිට මෙතන ලොකුනක් දාලා මෙහෙ ලියන්න පුළුවන් දැන් මේකේ කලින් ගාන ගැල්ලක්. 1 4 7 කියලා ලියන්න පුළුවන් පළවෙනි පත්තුව. අභ්‍යන්තර කෝණයක් 150ක් නම් සවිද බහුවස්ත්‍රයක පාද ගන්න කොච්චරද කියලා අහනවා. බහුවස්ත්‍ර මොකක්ද කියලා දන්නේ නැහැ නේ අපි. අපි දන්නවා අභ්‍යන්තර කෝණයක් කියන්නේ ඇතුලේ කෝණය ඇතුලේ කෝණයක් අංශක 150ක් නම් එළිය කෝණයක් අංශක 30ක් වෙන්න බෑ. ඕනම බහුවස්ත්‍රයක් ඇතුලේ බලන්න. ඕනම බහුවස්ත්‍රයක් ඇතුලේ බලන්නේ එයාගේ පාද දික් කරලා බාහිර කෝණය අභ්‍යන්තර කෝණය දෙකම 180ක් වෙනවා. ත්‍රිකෝණෙත් එහෙමයි මේ. බාහිර කෝණය අභ්‍යන්තර කෝණය දෙකම එකතු කරාම අංශක 180ක් වෙනවා නේද? පංචාශ්‍රයක් හරි සදාශ්‍රයක් හරි ඕනයක් ඇදලා බලන්න. බාහිර කෝණය අභ්‍යන්තර කෝණය දෙකම එකතු කරාට පස්සේ අංශක 180ක් වෙනවා. ඒතර අපි දන්නවා අර 150 නම් මෙයා 30යි. අපි දන්නවා තව කතාවක්. අභ්‍යන්තර කෝණේ බාහිර කෝණ වලින් එකතුව අනිවාර්යෙන් 360ක් වෙන්න ඕන. බාහිර අභ්‍යන්තර කෝණ වල සූත්‍රයකුත් තියෙනවා හදන්න. දෙකක් වෙන රිනා මේ වෙන සූත්‍රයක් තියෙනවා. හරි. හැබැයි අපිට බාහිර කෝණ ගන්න පුළුවන්. එතකොට ඔක්කොම 360ක් නම් එක කෝණයක් අංශක 30යි නම් බෙදුවම එනවා 12යි කියලා. කෝණ 12යි නම් ඉතින් පාද 12 තමයි. එහෙනම් පාද ගන්න 12යි. මාසිකව 106ක සුළු පොලියට 8000ක් ලබාගත් අයෙකු මාස 5ක් අවසානයේ ණය නිදහස් වීම සඳහා ගෙවිය යුතු මුදල අහනවා. සුළු පොලියනේ. හරි ලේසි. 8000කින් කියලා 8000කින් 106ක් බලන්න. එක මාසයකට පොලිය එනවා. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. 8 වරක් 6 48යි. අර බිංදු දෙම 480ක් එනවා. 480යි. එක මාසයකට. මාස 5කට නම් 480 පහින් ගුණ කරන්න. 9000 නෙමෙයි 900 කීයද? 2400 යන්නේ 2400ක් කියනවා. v වර්ගය සමාන u වර්ග දැන් 2as කියලා සූත්‍රය තියෙනවා. s වල x අගය උක්ත කරන්න කියලා කියනවා. v වර්ග සමානයි u වර්ග දැන් 2as
ඉස්සලා S නේ තියෙන්නේ අපි u වර්ග මෙහෙට කෙලින්ම අරන් ගියම උතර v වර්ග ඍණ u වර්ග. ධන එක්කෙනෙක් මේ පැත්තට අරන් ආව ඍණ වෙනවා. 2a. 2a වලින් ගුණ වෙලා තියෙන නිසා දෙපැත්තම 2a වලින් මේ සම්පූර්ණ පදේ බෙදන්න ඕනේ. එහෙනම් 2a ට 2a මේ පැත්ත කැපිලා යනවා. එහෙනම් එනවා x සමානයි v වර්ග ඍණ u වර්ග බෙදීම 2ක් a කිය. මොන ඕක තමයි. ඊට පස්සේ කියන ලඝු දෙකේ පාදයේ 8 තුන්වෙනි බලයේ අගය හොයන්න. උත්තරය අහන්නේ. හරි. අපි දන්නවා ලඝු දෙකේ පාදයට 8 තුන්වෙනි බලයෙන්. ඒතර මේ 3 ඉස්සරහට ගන්න පුළුවන්. මොකක් හරි මෙතන තියෙන සංඛ්‍යාවේ මෙන්න මෙතන තියෙන සංඛ්‍යාවේ දර්ශකයක් තියෙනවා නම් එයා අපිට ඉස්සරහට ලියන්න පුළුවන් 3ක් ලඝු දෙකේ 8 වෙනි බලය කිය. 3ක් ලඝු දෙකේ 8 වෙනි බලය කියලා කියන්නේ 8 කියලා කියන්නේ 8 පාදේ 8 කියලා. ඒතර 8 කියලා කියන්නේ දෙවරක් දෙක හතර හතරක් දෙක 8යිනේ. දෙකේ තුන්වෙනි බලය නේද? දෙවරක් දෙක හතර හතරක් දෙක 8යි. දෙකේ තුන්වෙනි බලය. හරිද? ඒ තුනත් ආයෙ මෙතන ඉස්සරහට ගන්න පුළුවන්. දැන්ට ඉස්සරහ තුනක් තියෙනවා. ඒතර ඒ තුනේ මේ තුන ගුණ වෙනවා. ගුණ කිරීමක් විදිහට තියෙන්නේ. දෙකේ දෙක කියලා එනවා. දුංගරත් තුන 9යි. හරි. අපි දන්න ඕනම් පාදේ ලඝු දෙකේ දෙක. ලඝු A වල A, ලඝු B වල B නම් එකයි කියලා ගන්න පුළුවන්. තුන්වරක් තුන ඔන්න ඔහම මේක 9යි කියලා ගන්න පුළුවන්. හරිද? ලියා ගන්න එකක් තියෙනවා ටකා ලියා ගන්න. විසි තුන හදමු අපි. මෙතන 16 තියෙනවා. 16 ඉන්නේ 4 වර්ගයේ ඉන්නේ. 4ක් 4 16. හරි. දැන් අපි කොහොමද ගන්නෙ? මෙයාගේ වර්ගය. පළවෙනි පදේ වර්ගය. ඒකෙන් තමයි මෙන්න මෙතන එන්නේ. මේක එන විදිය මම කියන්නම්. මේක එන්නේ පළමු පදයේ වර්ගය. මෙතන එන්නේ දෙවන පදයේ වර්ගය. මැද එක්කෙනා එන්නේ පද දෙකේ ගුණිතයේ දෙගුණේ. පද ලියා ගන්න මම කියද්දි පද දෙකේ ගුණිතයේ දෙගුණේ. මෙතන ලියන්න පද දෙකේ ගුණිතයේ දෙගුණේ. 8 වරක් x කීයද? sorry 4 වරක් x 4යි x. දෙගුණ කරාම 8යි x. එහෙනම් මෙතන හිස් තැනට එන්නේ 8යි x කිය. හරි. x වල අගය හොයන්න කියලා කියනවා ලේසි ගානක්. අපි දන්නවා කෙලින්ම ප්‍රමේය පාවිච්චි කරන්න පුළුවන් දන්න ප්‍රමේය. මෙයා වගේ මෙයා අපි කියනත් වෘත ඛණ්ඩයකින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය එම් වෘත ඛණ්ඩය මගින් පරිධිය මත ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක්. එහෙනම් x කියලා කියන්නේ කෙලින්ම ගන්න පුළුවන් 30 2යි කියන. අංශක 60යි. මේකට ප්‍රමේය ලියලා තියන්න මෙතනින්. වෘත ඛණ්ඩය මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය වෘතය මත ආපාතනය කරන කෝණයෙන් දෙගුණයක් වේ. කියලා ලියලා තියන්නත් ඕනේ. ඒතර ඒක ලකුණේ මේකට ලකුණේ හම්බෙයි. 25 වෙනි ගාන මල්ලක සර්ව සම රතු බෝල 5කුයි නිල් බෝල 3කුයි කහ බෝල 2කුයි තියෙනවා. අහ බෝලේ තෝරා ගන්නා බෝලය රතු බෝලයක් වීමේ සම්භාවිතය හරි ලේසි. ඔක්කොම බෝල තියෙනවා 10ක්. රතු බෝල තියෙනවා 5ක්. එහෙනම් 10න් 5යි සරල කරාම දෙකේ එකයි. හරි. එහෙනම් පාර්ට් B එකත් මම ඩිස්කෂන් කරලා දානම් මේක බලලා ඉවර කරගන්න.